අපේ ගෙවතුවල ඉතාම සුලභව දකින්න ලැබෙන මුරුඟා. ලෝකයේ පුරාම මිරකල් ට්‍රී නැත්තම් විස්මිත ගස විදිහට හඳුන්වනවා කියලා ඔබ දන්නවද? අද අපි විද්‍යාත්මක පදනමකින් බලමු මුරුඟා ඔබේ සිරුරට කරන්නේ මොන වගේ බලපෑමක්ද කියලා. මුරුගාවල පෝෂණය ඇත්තටම අදහා ගන්න බැරි තරම්. විද්‍යාත්මක දත්තවලට අනුව දොඩම් වගේ 7 ගුණයක විටමින් C, කැරට් වගේ 10 ගුණයක විටමින් A, කිරිරි වගේ 10-70 ගුණයක කැල්සියම් මෙහි අන්තර්ගත වෙනවා. මෙච්චර පෝෂණයක් එකම ශාකපත්‍රයකින් ලැබීම ඉතාම දුර්ලභයි. පර්යේෂණ මගින් තහවුරු වෙලා තියෙනවා මුරුගාවලට රුධිරයේ සීනි මට්ටම සහ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමේ හැකියාව පවතින බව. විශේෂ මොන ආහාරයට එකතු කරගන්න පුළුවන්. දිනකට මුරුගා කොළ තේ හැඳි 1-2ක් වැනි ප්‍රමාණයක් සිරුරට ප්‍රමාණවත්. නමුත් මතක තබා ගන්න උනාම දෙයක් උනාවට වඩා උනාම නැහැ. මුරුගා කොළ වෑංජනයක් ලෙස, මැල්ලුමක් ලෙස හෝ වියලි පවුඩර් එකක් ලෙස මේ වගේ වටිනා සෞඛ්‍ය රහස් හැමදාම දැනගන්න අපේ පිටුව ෆලෝ කරලා අපිත් එක්ක එකතු වෙන්න. තවත් කෙනෙක්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.